ආයුබෝවන් ඔබේ ජීවිතයට ඔබව තවත් සාර්ථකත්වයට පත් කිරීමේ අරමුණින් තවත් ධන චින්තන ධර්ම දේශනයක් ඔබට ඉදිරිපත් කරන තවත් සුන්දර සාකච්ඡාවකටයි අදත් ඔබ මේ යලිත් සවන් දෙන්නේ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, දෙවියන්මයි ලොව මිනිසුන් වන්නේ. මිනිසා දේවත්වයට පත්වන්නේ ඔහු තුලින් පසුගාමී ඍණ අදහස් ඉවත් වී සරු ධන චින්තන අදහස් සිතේ දරා සිටියොත්ම පමණයි. මිනිසා යක්ෂයා බවට පත්වන්නේ පසුගාමී ඍණ අදහස් ඔහු තුල සක්‍රිය වූත් පමණයි. ඔබේ ජීවිතය සාර්ථකත්වයට පත් කිරීමේ සරල කාර්යභාරය අපට බාර දෙන්න. ඔබත් මනස ධන චින්තන සමාජයේ සමාජිකත්වයේ ලබා ගන්න. මේ 2015 පෙබරවාරි පුරහඳ පෝය දින කුරුණෑගල යුනික් ඉන්ටර්නැෂනල් විද්‍යාලයේ ක්‍රිස්ටල් ශාලාවේදී සිත ඔබේ ශ්‍රේෂ්ඨතම වස්තුවයි යන මෙයින් ඉදිරිපත් කළ ධන චින්තන සාර ධර්ම සංග්‍රහයයි. මෙම ධන චින්තන ධර්මදේශනය ඔබට ඉදිරිපත් කරන්නේ මනස ධන චින්තන සමාජයේ සභාපති හා මනස සංග්‍රහයේ කද්‍ර සාන්ත ජයසුන්දර මහත්මයා. මම ස්තුතිවන්ත වෙනවා අද පොයේ දවසේ ඔබ ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම වෙන කාරණයකට නෙමෙයි, ජීවිතයේ සාර්ථකත්වයේ පිළිබඳ තවත් පාඩමක් ඉගෙන ගන්න. ජීවත් වෙද්දී අපට නිතරම අපේ ඇඟේ කුණු ගෑවෙනවා, ඔබට පේනවා. අපේ ඇඳුමේ කුණු ගෑවෙනවා, අපේ ශරීරයේ කුණු ගෑවෙනවා, අපිට නාන්න සිද්ධ වෙනවා, අපිට සෝදන්න සිද්ධ වෙනවා. මොකද මේ රිනත් එක්ක කුණු කියන්නේ රිනනේ. මේ රිනත් එක්ක අපට නිතරම අපට ඉන්න සිද්ධ වෙනවා. අපේ ඇඟේ ගෑවෙනවා. අපි කොයිතරම් උත්සාහ කළත් ධනත් එක්කම ඉන්න අපහසුයි. අපි ජීවත් වෙන ලෝකේ තියෙන්නේ ගොඩක් වෙලාවට ඍණ නිසා. අප තුලත් ඍණ නිතරම නිෂ්පාදනය වෙනවා. මේ නිසා අපේ ශරීරයේ පිරිසිදු කරගන්න, සෝදාගන්න අපට හැමදාම හැම වරුවකම හැම දවසකම හැම රාත්‍රියකම සිද්ධ වෙනවා වගේම අපේ සිතෙත් මේ වගේම කුණු ගොඩක් නිතරම බැඳෙනවා. ඒ නිසා ඒ කුණු සුද්ධ කරගන්න අපිට හැමදාම chance එකක් නැති වුණාට අඩු වශයෙන් මාසයකට එක දවසක්වත් තියෙනවා ඔබට සුද්ධ කරගන්න, සෝදාගන්න. ඒ දවසට කියන නම තමයි පොහොය දවස. පොහොය කියන්නේ සෝදනවා, පිරිසිදු වෙනවා කියන අර්ථය තමයි පොහොය කරනවා, පොහොය දවස කියලා කියන්නේ. ඔන්න දැන් අද පොහොය දවසේ අපේ සිතේ මෙතෙක් කාලයක් තිස්සේ ගිය පුරහඳ දවසේ බැඳුණු ඉඳලා මේ පුරහඳ දවස දක්වාම බැඳුණු කුණු ඔක්කොම අද අපි සෝදනවා. සෝදලා ඒවා ඔක්කොම පිරිසිදු කරලා අලුත් සඳත් එක්ක, නව සඳත් එක්ක, නව පුරහඳත් එක්ක නැවතත් අපේ ජීවනය ආරම්භ කරනවා. මේ පොහොය දවසට අපි මේ විදිහට එකතු වෙන එක මුලින්ම ඉදිරිපත් කරන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ තමයි මේ පොහොය මුල් කරගෙන, මේ පුරහඳ මුල් කරගෙන එදාට මේ විශේෂ දවසක් විදියට, ඒ විශේෂ දවසක්, පිරිසිදු වෙන දවසක්, සිත පිරිසිදු කරන දවසක්. ඇත්තටම හඳ දැක්කහමත් අපිට දැන් අදරේ අපි ගිහලා හඳ බලමු. හඳ දැක්කම හරි ආස හිතෙනවා. ඒ හඳත් එක්ක අපිට හරි පාරිශුද්ධ බව සිතේ ඇති වෙනවා. හඳ දැක්කහම ඒ සතුන්ට පව ඇති වෙන එකක්. මිනිසුන්ට විතරක් නෙමෙයි, මිනිසුන්ට විතරක් නෙමෙයි, සතුන්ට පවා මේ හැඟීම ඇති වෙනවා. මේ සඳේ තියෙන රුව දැක්කම, සඳරුවන දැක්කම හරි ආස හිතෙනවා. හරි බැඳීමක් ඇති වෙනවා මේ සඳරුවනුත් එක්ක. ඒ නිසා මම අද ඔබට ආරාධනා කරනවා, අද රාත්‍රියේ අඩු වශයෙන් විනාඩි කිහිපයක් හරි කමක් නැහැ, මේ සඳත් එක්ක සඳ බලාගෙන සඳත් එක්ක ටික වෙලාවක් ගත කරන්න කියලා. නැත්නම් අපිට දකින්න පුළුවන් වෙන්නේ සඳ ජීවිතයේ 1200 වතාවයි පුරහඳ දකින්න පුළුවන් වෙන්නේ අවුරුදු 100ක් ජීවත් වුණොත්. ඒත් පුංචි බබාට දැනෙන්නෙත් නැහැනේ, සෑහෙන කාලයක් ගියට පස්සේ සඳ ගැන අවබෝධයක් එන්නේ. අපිට සඳ දකින්න බෑ. දහස් වතාවකට වැඩි ජීවිතයේ කෙනෙකුට
සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 100කින් නැති වෙනවා නම් ඒ නිසා මේ සඳ දකින්නකොට හරි ලොකු සන්තෝෂයක්, ලොකු ප්‍රීතියක්, ඒ වගේම ලොකු පිරිසිදුකමක්, සිතේ ලොකු ආදරයක්, මහා ස්නේහයක්, ජීවිතය ගැන හැරී බැලීමක්, අනාගතය දිහා දැකීමක්, අතීතය ගැන සිහිපත් වීමක්, මේ ගොඩක් දේවල් මේ සඳත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා, හැම කෙනෙකුටම මම ආරාධනා කරනවා සඳ දකින්න, සඳ බලන්න, සඳ දිහා බලාගෙන ඉන්න, දැහැන්ගත වෙන්න කියලා ඔබ හැමගෙම. මොකද ජීවිතය කියලා කියන්නේ එවැනි ධානයක් වගේ දෙයක් ඇත්තටම. අපේ ජීවිතය ලැබුණාම අපි සාමාන්‍ය සතුන්ට ජීවිතය ලැබුණා වගේ නෙමෙයි, මිනිස්සුන්ට ජීවිතය ලැබුණාම. මේක තමයි ලොකුම වෙනස. මිනිස්සයා කියලා කියන්නේ දෙවියන් විදිහට තමයි ලෝකේ හඳුන්වන්නේ මිනිස්සයා. මිනිස්සයා දෙවියන් විදිහට හඳුන්වන නිසා මිනිස්සයාට God කියලා කියනවා. කොහෙද දෙයියනේ ගියේ? මේ කියන්නේ මේ මොකද්ද කියන්නේ? ඔබ දෙවියෝ කියලා. මොකද දෙයියනේ කරන්නේ? මොකද්ද මේ කියන්නේ? ඔබ දෙවියෝ කියලා. මේ මිනිස්සයාට දෙවි කෙනෙක් විදිහට සලකනවා. ඇයි අපි එහෙම සලකන්නේ? එයා තමයි මේ පොළොවේ සම්පූර්ණයෙන්ම පොළොව සම්පාලනය කරගෙන, ගස්වල වර්ධනය කරගෙන, සංවර්ධනය කරගෙන, මේවා රැකගෙන බලාගෙන, සුදුසු කාල ඵල නෙලාගෙන, නුසුදුසු කාලෙදී මල් ඵල ආරක්ෂා කරගෙන, තව අවශ්‍ය දේවල් බෝ කරගෙන, අලුත් දේවල් සොයාගෙන, මිනිස්සුන්ට උදව් කරගෙන, සතුන්ට උදව් කරගෙන, ගසවලට උදව් කරගෙන, මුළු ලෝකෙම පාලනය බාරගෙන තින්නේ මේ උත්තරීතර දිව්‍යමය ඥානය තියෙන, දිව්‍යමය ගතිගුණ තියෙන මේ උතුම් සත්වයා. සාධාරණය කියන එක දන්නේ මිනිස්සයා විතරයි. සත්තුන් නෙමේ සාධාරණේ දන්නේ මිනිස්සයා විතරයි. සත්තු හැම වෙලෙම බලන්නේ තමුන්ගේකම පමණයි. මේ මිනිස්සයා තමුන් ගැන විතරක් බලන කෙනෙක් නෙමේ. මිනිස්සයා බොහෝ විට සියලු දෙනා කෙරේ ගස වැල පවා, සතුන් පවා දිහා විශේෂ ඇසකින් බලන්න පුළුවන් සාධාරණ මනසක් තියෙන, උතුම් ශ්‍රේෂ්ඨ මනසක් තියෙන පුද්ගලෙක් තමයි මිනිස්සයා කියලා කියන්නේ. අපිට එවැනි තැනක් ලැබිලා තියෙන්නේ. අපි තමයි ඒ උත්තරීතර මන උසස් වූ සත්වයා. ඔබ දන්නවා මිනිස්සෙක් කියන එකේ තේරුම මන උස් අයෙක් කියන එක. මිනිස්සෙක් කියලා කියන්නේ මන උස් අයෙක්. මිනිස්සෙක් වෙන්න නම් මනස උසස් කෙනෙක් වෙන්න ඕන. මන උස් අයෙක් වෙන්න ඕන. එවැනි උතුම් ශ්‍රේෂ්ඨ තනතුරක්, එවැනි උතුම් ශ්‍රේෂ්ඨත්වයක් ලබන්න සුදුස්සෙක් වෙලා තමයි ඔබට මේ ජීවිතය ලැබිලා තියෙන්නේ. ඔබ දැනගන්න ඕනේ ඔබේ මනස උසස් අයෙක්, මනස උසස් තත්වයට පත් කරගන්න. හැම වෙලේම මම උසස් කෙනෙක් යන චින්තනය, මන උසස් කෙනෙක් මම කියන චින්තනය හැම කෙනෙක් අතේම, හැම කෙනෙක් තුලම ක්‍රියාත්මක විය යුතුයි. මේවා ඔබ තීරණය කරන්න ඕන. මම මන උසස් අයෙක්, මිනිස්සෙක් කියන වචනේ හැදෙන්නේ කෑලි තුනකින්. මන එකක්, උස් එකක්, අයෙක් එකක්. මන උස් අයෙක් මිනිස්සෙක්. මේක හරි පුදුම දෙයක්. ඒ නිසා ඔබ මේ වචනය, ඔබට ඒ මිනිස්සෙක් කියන වචනේ කොයිතරම් දුරට ගලපන්න ඔබ සූදානම්ද? මේක ගැඹුරු තැනක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ දැනුම ලබා ගත්තට පස්සේ ඔබ මහ බලවතෙක්. මම ඉදිරියේදී ඔබට ප්‍රකාශ කරන්න යන කතාව ඔබ ඇහුවට පස්සේ ඔබ මහා බලවතෙක් වෙනවා. එවැනි බලවතෙක් වුණාට පස්සේ ඔබ සාමාන්‍ය තත්වයෙන් විශේෂ තත්වයකටපත් වෙනවා. ඒකයි බන්දුල හේරත් මහත්මයා දොස්තර මහත්තුරු කියද්දී ඇඳෙන් නැගිටින්න එපා, අඩි 10ක් පයින් යන්න එපා කියද්දී එතුමා මේ තරම් ජව සම්පන්න බලයක් ලැබුවේ. එතුමාට ඒ තරම් ශක්තියක් ලැබුණේ මෙන්න මේ ධහම පිළිබඳ, මේ සිතේ තියෙන ශක්තිය පිළිබඳව, මේ සියල්ල කරන බලය පිළිබඳව එතුමාන්ට ඇතිවෙච්ච විශේෂ දැනුම. මේ දැනුම තමයි ඔබටත් මේ දෙන්නේ. ඔබටත් අතරමඟ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අතරමඟ කිසිම අනතුරක්, ආන්තරාවක් ඔබට නැහැ. කිසිම හිරියරක් හදවතට ඇටැක් කරන්නේ නැහැ ඔබේ. ඔබ හදවතට සලකනවා දැන්. දැන් හදවතට සලකන්න ඕන ආකාරයේ ඇයි හදවතට සලකන්නේ කියන එක අපි සාකච්ඡා කළා මුලින්. ඒ නිසා ඔබ රකින්න. ඒ විතරක් නෙමෙයි, ඔබ පාරේ යද්දිත් රකින්න, සුරකින්න. සියලු දේ ඔබේ සුරකින්න. ඔබේ දේපල පවා ඔබේ සුරකින්න, ආරක්ෂා කරනවා. ඔබේ දේපල කවුරු හරි ආයතා විදියකට ගත්තොත්, වංචාවක් ඔබට කොහොම හරි මොනම ක්‍රමයකින් හරි කළොත්, ඒ උදවියට මහා විශාල දඬුවම් දීලා, අති විශාල දඬුවම් දීලා, ඔබෙන් නැති වෙච්ච දේපල ඔබට සිය ගුණයකින් ආපහු ලැබිලා, අර පුද්ගලයා ඔබට දුන්නු අසහනයට විශාල අපහසුයකටපත් වෙලා ඔබේ ඇස් දෙකටම
පේන්න සලස්වනවා නැත්නම් කන් දෙකටම ඇහෙන්න සලස්වනවා. එවැනි සුන්දර සාධාරණ ලෝකයක අපි ජීවත් වෙන්නේ. එහෙම සුන්දර විශ්ව නීති ඒවා පගාවට අල්ලසට හරවන්න බැරි වෙනස් කරන්න බැරි නීති මේ විශ්වයේ නීති. ඒ නීති ධර්ම ඔබ දැන් බොහෝ නීති ධර්ම දන්නවා. ඒ නිසා ඔබ බය නැහැ. ඔබ කතා කළොත් බන්දුරහත් මහත්මයා අද මෙතෙන්ට ආවේ කොහොමද? මේ පඩි කීයක් නැගගෙන උඩට ආවද? ඒ ආවේ මොකද්ද? නීති දන්න නිසා. සිතේ නීතිය දන්න නිසා. සිත වැඩ කරන්නේ කොහොමද? සිතේ ධර්ම මොනවද කියලා එතුමා දන්නවා. ඒ නිසා වැරදුනා තමයි ආයිත් වරද්දාගන්නේ නැහැ. මිනිස්සුන්ට වරදින්න ඕන. වැරදුනෙන් පස්සේ තමයි එයා හරියට නැවත හදාගන්නේ. ඒ නිසා වැරදුන් නැත්තම් වැරදුන් නැති අයට වරදින්න ඉඩ තියෙනවා ඉදිරියට. ඇයි? ඒ අත්දැකීම ලැබලා නැති නිසා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම වැරදි කරලා ඉගෙන ගන්නවට වැඩිය හොඳයි අනුන්ට වෙන වැරදි වලින් තමුන්ට ඉගෙන ගන්න පුළුවන් නම් අන්න ඔබට ගුරුවරයෙක් තමයි ඔබේ S2 ඉදිරියේ වරදක් කරලා අපහසුටපත් වෙන පුද්ගලයා ඔබට ගුරුවරයෙක්යි ඔබ ඒ වරද කරන්නේ නැහැ කවදාවත් යලි. ඒ නිසා මේවා හරි අවශ්‍යයි. ඔබ සියලු දෙනාටම ඉගෙන ගන්න බොහෝ දේවල් මේ තැන්වල අපි දකිනවා, අපි ඒවා විඳිනවා, අත්විඳිනවා, අත්දකිනවා. විද්‍යුත් ශක්තියත් අභිභව ගිය, එයත් පාස් කරලා ගිය අතිවිශාල වචනෙන් විග්‍රහ කරන්න බැරි තරම් අති උතුම් මහා දැවැන්ත ශක්තියක් ඔබ තුල ජීවත් වෙනවා. ඔබ තුල වැඩ සිටිනවා. මේ අවස්ථාවෙත් වැඩ සිටිනවා. ඒ ඔබේ චිත්ත ශක්තිය, චිත්ත බලය, ඔබේ සිත. ඔබේ සිත කියන මේ අති උතුම් මහා බල ශක්තිය මේ අවස්ථාවෙත් ඔබ තුල බුදු සමිඳු බොහොම පැහැදිලිව අපිට කියනවා දුරං ගමන් ඒකචරං දුර ගමන් යනවා. ඒකචරං කියලා කියන්නේ තනිවම හැසිරෙනවා. මෙයාට වෙන කෝඩ් එකක් අවශ්‍ය නැහැ, වයර් අවශ්‍ය නැහැ. මෙයා කිසිම බිත්තියකින් මහ ගලකින් මෙයාට බාධා කරන්න බෑ. ඒ චිත්‍රස් ධාරාව කුමන ආකාරයෙන් ගමන් කරනවද කියලා අපිට කියන්නත් බෑ. ඒ කාන්දම් බල ශක්තියක්ද, විද්‍යුත් ශක්තියක්ද, තරංගමය ස්වරූපයක්ද කුමක්ද කියලා කියන්න බැරි තරම් විග්‍රහ කරන්න බැරි තරම් අරුම පුදුම බල ශක්තියක් මේ ඔබ ළඟ තියෙන මේ සිත කියන මේ බල ශක්තිය. මේ බල ශක්තිය තනිව හැසිරෙනවා. මෙයාට බූස්ටර් ඕන නැහැ. අනිත් අයට ඇන්ටෙනාවක් ඕන. එහෙම නැත්නම් බූස්ටර් එකක් ඕන. ටවර් ඕන. අර තරංග යොමු කරන්න එක තරංග යොමු කරන රට හැමතැනම ටවර් දාලා තියෙනවා. ලොකු කණු හිටවල තියෙනවා. මොකටද මේ තරංග බලන බූස්ට් කර බූස්ට් අප් කර වර්ධනය කර එකින් එකට යවන්න. මිනිස්යාට මේ තරංග බල ශක්තිය අවශ්‍ය නැහැ. එයාට තනියම ඕනම තැනකට යොමු කරපුවාම ඒ යන ආයාමයේ ඒ දිගම ඒ කෙලින්ම පුද්ගලත් එක්ක කෙලින්ම වදින පුදුම බල ශක්තියක් අපේ සිතේ බල ශක්තිය. බුදුහාමුදුරුවෝ කියනවා මෙයාට වයර් ඕනේ නැහැ, කෝඩ් ඕනේ නැහැ, කෝඩ්ලස්. මෙයාට ඩිස්ටර්බ් කරන්න බෑ කිසිම දෙයකින්. මෙයා මොනම දෙයක්වත් කුමන ආකාරයකින්වත් මෙයාව ඩිස්ටර්බ් කරන්න බෑ. ඔබට අවශ්‍ය තැනට මෙයා යොමු කරන්න ඔබට පුළුවන්. අශරීරං මෙයාට සයිස් එකක් නැහැ, මෙයාට පාටක් නැහැ. අශරීරං අනික ගුහස්වයන් කියලා කියන්නේ ස්වයන් කියලා කියන්නේ තමුන්, ගුහාව තමුන්ගේ. ඔබ තුලමයි මෙයා ජීවත් වෙන්නේ. නිවාසය ඔබයි. මේ උත්තරීතර බලයේ නිවාසය ඔබයි. මේ උත්තරීතර බලය ගැන බුදුහාමුදුරුවෝ තව තැනක මෙහෙම කියනවා. ධම්මපදය බුදුදහමේ ධම්මපදය ආරම්භ කරන්නෙම කොතනින්ද? මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසයි හැම දෙයකම මුල්වන්නේ. හැම දෙයකම මුල්වන්නේ මනස. සියලුම දෙයට. ආයෙ එකට මනස මුල් වෙන්නේ නැති දෙයක් මේන්න මේ දෙයට මනස මුල් වෙලා නැහැ කියලා කියන දෙයක් නැහැ. මනසයි හැම දෙයකම මුල්වන්නේ. ඔබේ දුප්පත්කමට මුල්වන්නේ මනස. ඔබේ ධනවත්කමට මුල්වන්නේ මනස. ඔබේ ලෙඩවලට මුල්වන්නේත් මනස. ඔබේ අසාර්ථකත්වයට මුල්වන්නේත් මනස. ඔබේ මෝඩකම් වලට මුල්වන්නේත් මනස. ඔබේ බුද්ධිමත් කාර්යයන් වලට මුල්වන්නේත් මනස. ඔබේ සාර්ථකත්වයේද අසාර්ථකත්වයේද නැති බැරිකමටද ඇති හැකියාවටද මේ සියල්ලට මුල්වන්නේ මනස කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ධම්මා කියලා කියන්නේ ධම්ම කියලා කියන්නේ සියලු දෙයට ධර්ම වලට සියලු හේතුන් වලට හැම දෙයකම කියන එක පොදු නමක් තමයි ධම්ම කියලා කියන්නේ. ධර්ම ද්‍රව්‍ය වලට ධම්ම තමයි කියන්නේ, ධර්ම තමයි කියන්නේ. දැන් මේ අතිශ්‍රේෂ්ඨ බලයක් මනසමයි, ශ්‍රේෂ්ඨ මනසමයි. මේ නිසා හැම දෙයකම
මුල් වෙන මනසමයි ශ්‍රේෂ්ඨ. ඊට එහා ශ්‍රේෂ්ඨ කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඔබේ මනස ඔබ පාලනය කරගත යුතුය. ඔබේ මනස ගැන ඔබ සතුටු විය යුතුය. ඇයි? මෙවැනි උතුම් මහ බලයක් මා තුල තියෙනවා. ඒ නිසා මම හරි සන්තෝෂෙන් ඉන්නවා. මට මගේ සිතෙන් මට ඕනම දෙයක් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක කොහොමද බුදුහාමුදුරු කියන්නේ? ඒ බව කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සිතවිලි ක්‍රියාත්මක වෙනවා භික්ෂුනි. තවත් මොනවද? සිතන දේ සිද්ධ වෙනවා භික්ෂුනි. කවුරුත් දන්නේ නැහැ මේ රහස. හිතන දේ වෙන්නේ. නොහිතන දේ නෙමෙයි වෙන්නේ, හිතන දේ වෙන්නේ. සිතන දේ සිද්ධ වෙනවා භික්ෂුනි. කොයිතරම් ලස්සන තැනක්ද මේ. සිතන දේ සිද්ධ වෙනවා. අපි හිතන්නේ නැහැ. හිතන දේ සිද්ධ වෙනවා කියපම දැන් මාව මැරියන් කියනකොට දැන් මැරෙන්නේ නැහැ. එහෙම කියනකොට මැරෙන්නේ නැහැ. එහෙම කිව්වටම මැරෙන්නේ නැහැ. ඒක මැරෙනවා. මාව මැරියන් කියලා මාසයක් කියන්න ඕනේ. අන්න එතකොට මැරෙනවා. එහෙනම් සිතවිලි එහෙම නැත්තම් අපි අතින් වෙන කොයිතරම් වැරදි වේද කියනකොට මේක වෙනවනම්. මේක විදුලිය ස්විච් එකට විදුලිය දාපුවාම බල්බ් එකපත් වෙන තරම් වේගෙන් සිදු වෙන්නේ නැහැ. එක දිගටම යොමු කළ යුතුයි. ටික කාලයක්. අන්න එතකොට සූර්යාලෝකය වීදුරු කාචයක් කරහා පුළුන් රොදක් අරගෙන සූර්යාලෝකයේ වීදුරු කාචයක් කරහා වීදුරු කාචයට අල්ලගෙන ටික වෙලාවක් හිටියොත් ටික වෙලාවක් ඉන්න ඕන. අල්ලනකොටම ගිනි ගන්න නැහැ. ටික වෙලාවක් ඉන්නකොට තමයි පුළුන් රොද ගිනි ගන්න. එහෙනම් අපේ විසිරීලා තියෙන ෆ්ලඩ් වෙලා තියෙන උතුරලා තියෙන සිතවිලි එක තැනකට එක දැහනකට එක රැහැනකට යොමු කරලා එකම දෙයට යොමු කරගෙන ටික කාලයක් ඉන්න පුළුවන් නම් අන්න ඒකදී අපිට ආකර්ෂණය වෙනවා, සිද්ධ වෙනවා. අන්න මෙන්න මේ වෙනස තමයි ඔබ පැහැදිලි කරගන්න අවශ්‍ය. ඒ නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ සිතයි ශ්‍රේෂ්ඨ සිතයි. වෙන කිසිම දෙයක් නෙමේ ශ්‍රේෂ්ඨ. සිතමයි ශ්‍රේෂ්ඨ සිතමයි. මෙයා තමයි දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන්. මෙයා තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මෙවැනි මහා උතුම් ශ්‍රේෂ්ඨ බල ශක්තියක් සියල්ල කරගන්න පුරුවන් සර්ව බලධාරී බල ශක්තිය ඔබ තුල තියාගෙනයි මේ අපි විවිධ අතට යොමු කරගෙන මේ අපේ ටෝච් එකේ හෙඩ් එක අයින් කළා වගේ අපේ සිතවිලි අවශ්‍ය දෙයට යොමු කරගන්න නැතුව අපි ඇහැට පේන දේ කනට ඇහෙන දේත් එක්ක අපේ සිතවිලි එහාට මෙහාට පා කරන්නේ. අපි දන්නවා ඇසට කනට කියලා කතාවක් තියෙනවා. කොහොමද මිනිස්සු හැසිරෙන්නේ? ඇහැට පේන දේත් එක්ක යාගේ සිතවිලි වෙනස් වෙනවා. කනට ඇහෙන දේත් එක්ක සිතවිලි වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා. ඇහැට පෙවුනත් කනට ඇහුනත් මමමයි I am what I am. මාව වෙනස් කරන්න කාටවත් බෑ. ඔබ නටවන්න කාටවත් බැරි වෙන්න ඕනේ. ඔබේ සිත පාලනය කර ගැනීම ඔබට අවශ්‍ය තැනට ඔබ යොමු කර ගැනීම පාලනය කර ගන්නවා කියලා සිත පාලනය කර ගන්නවා කියන්නේ ඒකයි. ඔබට අවශ්‍ය තැනට මට අවශ්‍ය තැනට මගේ සිත යොමු කිරීම තමයි පාලනය කරනවා කියලා කියන්නේ. ඒ සිතවිලි කාටවත් කඩන්න බැරි වෙන්න මගේ දැහැනේ මම ඉන්නවා මගේ රැහැනේ මම අල්ලගෙන ඉන්නවා කියන එකයි පාලනය කරනවා කියලා කියන්නේ. නිකන් ආවට ගියාට පාලනය කරනවා කියලා සිත පාලනය කරනවා කියලා එකක් නැහැ. සිත පාලනය කරනවා කියලා කියන්නේ අනවශ්‍ය දෙයට යොමු නොවි අවශ්‍ය දෙයට සිත යොමු කරන එක තමයි සිත පාලනය කරනවා කියලා කියන්නේ. ඒ බොහොම සරල දෙයක් විදිහට ඔබට පේනවා 5/5 25යි වගේ. ඒ තරම්ම පිරිසිදුයි, තරම්ම සත්‍යයක්. ඒකේ ආයේ මුකුත් අය සොයන්න, අවිශ්වාස කරන්න, බලන්න, පරීක්ෂා කරන්න මුකුත් ඕනේ ඔබ සිතන දේ ඔබ වෙතට යොමු කර ගැනීමට ඔබේ සිතට පුළුවන්. ඔබේ මොළයට පුළුවන්. ඒ සඳහා ඔබ කොයිතරම් දුරට මේවා පාවිච්චි කරනවද කියන එක තමයි ඔබ පරීක්ෂාවෙන් බලන්න වෙන්නේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ ධර්මය ඊ타ත්ම කෙටියෙන් අපි සාකච්ඡා කළොත් එහෙම මේ පාඩම ආගමික පාඩමක් නෙමේ, බුදුදහම පිළිබඳ පාඩමක් නෙමේ. අපි මේ කතා කරන්නේ විද්‍යාවක්.
උදාහරණ වලට අපි බුදු සමදු කියලා තියෙන දේවල්, කිතු සමදු කියලා තියෙන දේවල් අරගෙන අපිට කතා කරන්න පුළුවන්. තේරුම් ගැනීමේ පහසුව සඳහා බුදුහාමුදුරුවෝ මෙහෙම ලස්සනට ප්‍රකාශ කරලා තියෙනවා සිත ගැන. සබ්බ පාපස්ස අකරණං. කිසිම පාපයක් කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං. සබ්බ කියලා කියන්නේ සියලු. ඒ නිසා අපි සිංහලට හරව ගන්නවා කිසිදු කියලා. පව් කියලා හිතෙන, වැරදි කියලා හිතෙන, ඍණ කියලා හිතෙන කිසිම දෙයකට ඔබේ සිත යොමු කරන්න එපා. ඔබ කරන්න එපා. සිතන්න එපා. ඒ කියන්නේ කතා කරන්න එපා. ඒ කියන්නේ ක්‍රියා කරන්න එපා. කායේන වාචා චිත්තේන. ඇත්තටම එන්න ඕන කායේන වාචා චිත්තේන නෙමෙයි. චිත්තේන වාචා කායේන. සිතයි වචනයයි කයයි ක්‍රියාවයි. කායේන වාචා චිත්තේන තමයි කියලා තියෙන්නේ. නමුත් වෙන්න ඕනේ ඔකේ අනිත් පැත්ත. ආරම්භ වෙන්නේ සිතෙන්, ඊළඟට වචනය, ඊළඟට ක්‍රියාව. එතකොට ඔබේ සිතවත්, ඔබේ වචනවත් අනවශ්‍ය දෙයකට යොමු කරන්න එපා. අනවශ්‍ය තැනකට යොමු කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ ඔන්න ඔය කායේන වාචා චිත්තේන නැත්නම් චිත්තේන වාචා කායේන කියන කායෝ කියන කතාව තමයි ඔය ඔබේ අවධානය යොමු වෙන්න ඕන. වැරදි වලට, වැරදි වචනයකට කියන්නේ අපි නිකන් මනස සංවර්ධන සේවා සංවිධානයේ සියලුම සමාජිකයින්, සෑම සමාජිකාවක්ම සමාජිකයෙක්ම කිසිම තැනකදී වැරදි දෙයකට සිත යොමු කරන්නේ නැහැ කියන තීන්දුවේ ඉන්න ඕන. ඒක ඩිසිෂන් එකක්. ඒ ඩිටර්මිනේෂන් එකක්. ඒ නීතිය වෙනස් කරන්න එපා. කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ, වරදක් කරන්නේ නැහැ කියන තැන, පාපයක් කරන්නේ නැහැ කියන තැන ඔබ ඉන්න ඕන. පව් කියලා කියන්නේ පව් අපි හොඳට වෙන් කරලා අපිට හදා ගන්න පුළුවන්. අපි දන්නවා පව් කුමක්ද පින් කුමක්ද කියලා. අපි දන්නවා කිංස් කුසල ගවේෂී, කිං සත්‍ය ගවේෂී. මේවා දන්නවා අපි සත්‍ය කුමක්ද කියලා අපි ගවේෂණය කරලා තියෙනවා. කිං කුසල ගවේෂී කියලා කියන්නේ සිත් පින කුමක්ද කියලා අපි නැත්තම් කුසලයේ කුමක්ද කියලා අපි සොයාගෙන තියෙනවා. ඒ නිසා පාපය කුමක්ද? කුසල් නැති දෙය පාපයකි. කුසලයක් නැත්තම් ඒයින් කුසලයක් නැත්තම් ඒයින් සිදුවෙන කුසල් කියලා කියන්නේ යහපත් දෙයට. කුසල් කියලා කියන්නේ පින් නෙවෙයි. පින් නෙමෙයි යහපත් දේ. යහපත් දේ කියපම පින් නෙවෙයි. අපිට ඒකට පින් කියලා කියන්න බෑ. පින් කියලා කියන්නේ පිනා යන දෙයට. සිත පිනා යන දෙයක් ඇත් කරනවා නම් ඒක පිනා. පිනා පින් කියලා. එහෙනම් යහපත් දෙයක් තමයි කුසල් කියලා. ඔබට දරුවන්ට පාසලේ දරුවන්ට හම් වෙනවා කුසලතා සහතික. ඒ කුසලතා සහතික හම්බෙන්නේ පින් කරපුවාට නෙමෙයි. යහපත් දේවල් කරලා. හැකියා, දක්ෂතා, කුසලතා. හැකියා, දක්ෂතා, කුසලතා. කුසලතා කියලා කියන්නේ විශිෂ්ටම ප්‍රවීණතා. කුසලතා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි අදහස් කරන්නේ, බුදුහාමුදුරුවෝ අදහස් කරලා තියෙන්නේ යහපත් දේ කරන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. උසස් පුද්ගලයෙක්, යහපත් පුද්ගලයෙක් වීම සඳහා යහපත් දේම කරන්න. උතුම් පුද්ගලයෙක් වීම සඳහා, ශ්‍රේෂ්ඨයෙක් වීම සඳහා, ප්‍රවීණයෙක් වීම සඳහා උතුම්ම දේ හැම වෙලේම කරන්න. පාපයෙන් හැම වෙලෙම මිදෙන්න. පාපය ඔබ ලොක් කරනවා, බ්ලොක් කරනවා. ඔබ පුංචි කරනවා. ඒ කුසලය ඔබව ඉහළට ගන්නවා, සමාජයේ ඔබ විශිෂ්ටයෙක් කරනවා, සමාජයේ ඔබට පිළිගැනීමක් හදනවා, සමාජයේ ඔබ වටිනා කෙනෙක් බවට පත් කරනවා කුසලයේ. බොහොම ලස්සනට එනවා සබ්බ පාපස්ස අකරණං. ඒ නිසා සියලු පව්යයි සිතන සියල්ලක් කරන්න එපා. දැන් එන්නේ 아무තු දැහැමි සමාජයක්. හොඳට මතක තියාගන්න. දැන් රජයේ ලොකු විශාල වෙනසක්. රජයේ පුදුම විදිහේ 100%ක මහා වෙනසක් රජයේ සිද්ධ වෙලා ඉවරයි. අලුත් රාජ්‍ය නායකයෙක් බිහි වුණා. අලුත් රාජ්‍ය නායකයාගේ නම මෛත්‍රී. ඒ රාජ්‍ය නායකතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ මෛත්‍රී සහගත සමාජයක් රටේ හදන්න. මුළු දේශපාලන ඉතිහාසෙම විශාල වෙනසක් මේ මෛත්‍රී ජනාධිපතිතුමා රටට ඉදිරිපත් කරපු දේශපාලන දර්ශනය. පුදුම වෙනසක් කරලා තියෙන්නේ. දැන් මේ දේශපාලන දර්ශනයේ නායකයා ඉන්න නිසා එයින් පහළ ඉන්න සියලුම දෙනාට ඉදිරියට පහළ වෙන සියලුම දෙනාට ඒ බව ඒක කරන්න වෙනවා. තව අවුරුදු 5ක් මේ නායකත්වයේ මේ විදිහට ගෙනිච්චොත් තිබුණොත්
මේ නායකතුමා තව අවුරුදු 5ක් ඉස්සරහට ගෙනිච්චොත් සියලුම දේශපාලඥයින්ට මේ විදියට හැසිරෙන්න වෙනවා රටේ. එහෙම වුණොත් එහෙම රටේ නායකයා හොඳ සේවකයෙක් බවට පත් වෙනවා. ආදර්ශමත්ම සේවකයා බවට වෙන්නේ නායකයා කියන කතාව බුදුහාමුදුරුවෝ තමයි ආදර්ශමත්ම සේවකයා. සබ්බ පාපස්ස කරන මේ බුදුහාමුදුරන්ගේ බුදුදහම බොහොම සරලව පැහැදිලි කරලා තියෙන පේලි තුනකින් පේලි තුනයි. කොහොමද පේලි තුනෙන් කියලා තියෙන්නේ? සබ්බ පාපස්ස කරනං කුසලස්ස උපසම්පදා.